නිකම්ම නෙමෙයි මම කියපු තවත් ලස්සන කතා පොතක් අරගෙන. මේ කතා පොතේ නම තමයි ගම්මානේ අපි. මේ තියෙන්නේ ඒ කතා පොත. මේ කතා පොත රචනා කරලා තියෙන්නේ එච් අමරවංශ දෙමිනිගල්ල මහතා. පුංචාලා දන්නවද? ඓතිහාසික පසුතලයකින් යුත් ගැමි පරිසරය හා ඒ තුළ ජීවත් වන ගැමියන්ගේ සිතුම් පැතුම් අව්‍යාජ දීපැත්ම හා ගැමි දරුවෙකුගේ ළමා ලෝක කදිම නිර්මාණයක් වී ඇති අපූර්ව ප්‍රබන්ධයකි. දරු සෙනෙහසෙන් පිරි ළමාකම හඳුනාගත් රන්බණ්ඩා මාමා ළමා වියට වැඩිහිටිකම ආරෝපණය කර නොගත් සඳුපමා චතුරිකා රොෂාන් පාෂිත යන දරුවන් තුළින් සරල ගැමි ජීවිත විදහා දක්වා ඇත. සංස්කෘතික ගැමි ජීවිතය හා ස්වාභාවික පරිසරය තුළින් අරුත් ගන්නවන්නේ ළමයින්ගේ සිත් තුළ පමණක් නොවේ වැඩිහිටි කාට වූවත් අපූර්ව වින්දනයකි. ඉතින් මට යන්න වෙලාවත් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම ඊළඟ සතියේ මේ වගේම මම කියපු තාත් ලස්සන කතා පොතක් අරගෙන එන්නම්. එතකන් පුංචියාලා පරිස්සමින් ඉන්න ඕනේ. ඔයාලට සුබ දවසක්.